සූසෙයි සරණම් ඇතුළු කොටි නායකයන් රැසක් එක්ව යුද හමුදාවේ 53 වන හා 8 වන කාර්යසාධන සේනාංකවලට එරෙහිව සටන් කරද්දී ඊට පිළිතුරු දිය හැකි ප්‍රබලව අභියක් වී ඇත්තේ සන්නද්ධ රථයි. මුලතිව් ඝන වනාන්තරය හා එය පසුකොට ඉදිරියට ගිය විට හමුවන පුදුකුඩි රිප්පු ගම්මානය තුලත් මේ වන විට දරුණු සටන් පවතිනවා. කරාසෙන් කොට ඉස්සරහට එන්න ගියා. කරාසෙන් අගට පෙන්නන්න හරි හරි මම ඒක පෙන්නන්න. මම ඒකට වැඩේ කරා. අපිට ඊයේ ගිහලා එකතන ගහුවන්නේ මෙතන නේ. ඒක කෝඩ් කරගන්න ඉස්සෙල්ලා මේක එතන ගහලා මම යන්න මේගොල්ලෝ දෙන්න අර. රයිට්. මෙතන මෙතන පෙන්නන්න ඉස්සෙල්ලාම මෙතනකට දා ගන්න. මෙතන ඊයේ ගහපු තැනින්ම ගහන්න. හරි. එක දෙයක් නේ. මෙතන එකක් දාලා ගන්න. ඊට පස්සේ අනිත් එක ගෙන ජයන්තක එක. ජයන්තක එක ගෙල අතින් දාන්න. ඒක අතින් දාලා වරමින් දාන්න. හරි. හරිනේ. ඒක ඉස්සෙල්. ඒක මේක මෙයා කොහෙද සේතරක ඉන්න රෙකෝඩ් කරගන්න පුළුවන්. මේකට මම එතන තියන්නන්ස. ඉදුරා දන් මුලතිව් පුදුකුඩි රිප්පු වනාන්තරය මෙතෙක් කලක් පැවතියේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකයන්ට හා ඔවුන්ගේ සහචරයන්ට ජීවිත ආරක්ෂාව සැලසූ භූමිය ලෙසයි. පුදුකුඩි රිප්පු දකුණු ප්‍රදේශයේ ඉදිරියෙන්ම හමුදාව ස්ථානගතව සිටිමින් ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක සජීව දර්ශනයි මේ. පාතියල්ලා MG list again, MG list. ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් පසුබැස ගිය පසු අත්පත් කරගත් මෙම ප්‍රදේශය
ලොකු කුඩා නිවාස රැසකින් සමන්විතයි. ප්‍රාදේශීය කොටිනායකයන් රැඳී සිටි නිවාසද ඒ අතර වනවා. මේ සෑම ගොඩනැගිල්ලකම ත්‍රස්තවාදීන් මර උගුල් අටවා තිබීම හේතුවෙන් ඊට ඇතුළු වීම අවදානම් සහගත බවයි හමුදාව පවසන්නේ. හමුදාවේ මීළඟ අරමුණ වී තිබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ පස්බැම්ම පසු කරමින් නගරයට ඇතුළු වීමයි.